ස්වාමිනී සියල්ලන්ටම ඉහළින් ඔබ වැජබෙන සේක. ඔව් යේසුස් වහන්සේගේ බලය අධිකාරිය සියල්ලට වඩා ඉහළයි. ඒ නිසා ඔබේ මගේ සමහර ගැටලු ප්‍රශ්න මිලකෙන තැන් බැරි තැන් නොගැලපෙන තැන් නොතේරෙන තැන් වලදී කලබල වෙන්න එපා. මොකද ඊට ඉහළින් තමයි දේව හස්තය හරියටම ක්‍රියාත්මක වෙන්නේ. ඔබ මම යනු මේ මහා සාගරයේ පොල් මට්ටයක් වගේ කියලා හිතන්නකො. පොල් එල්ල පොඩිනේ. ඉතින් මේ මහා විශ්වයේ එක වැලි ඇටයක් වගේ නම් ඔබ මොන කතාවද මේ? මහා පල්ලියක් ගන්නකො. මහා පල්ලියේ එක ගලක් හොයාගෙන හිතන්නකො. මොනවද මේ කතා? ඒ ඔබේ වගේ සමහර තැන්වලදී උත්තර නැති වෙන වෙලාවල් එනවා. ඒ වෙලාවේදී උත්තරේ මැරෙන එක නෙමෙයි. උත්තරේ හැරෙන එක දෙන වහන්සේ දිහාවට. හැරෙන්න උන්වහන්සේ දිහාවට. උන්වහන්සේ ඔබ මැරෙන්න කලින් අනිවාර්යයෙන්ම උත්තරයක් දෙනවා. ඒක ජයග්‍රාහී උත්තරයක්. මොකද ඒක?